කොටස් වෙළඳපොළක් කියන්නේ මොකක්ද? කොටස් වෙළඳපොළක් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි අද මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. පෞද්ගලික සමාගමකට පුළුවන් ඔවුන්ට ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය වෙන ප්‍රාග්ධනය අඩුම පිරිවැයක් යටතේ මේ කොටස් වෙළඳපොළට ඇවිල්ලා ලබා ගන්න. අපි නිකමට හිතමු ලංකාවේ තියෙන බැරිස්ටා කම්පැනි එකට ඕන වෙනවා අලුතෙන් කොටස් වෙළඳපොළට එන්න. මුලින් මෙයාලා කරන්නේ සමාගමේ සම්පූර්ණ වටිනාකම ගණනය කරලා ඒක කොටස් වලට බෙදලා ඊට පස්සේ මූලික කොටස් නිකුතුවක් විදියට එහෙම නැත්නම් IPO එකක් විදියට මුළු කොටස් ප්‍රමාණයේ යම්කිසි ප්‍රතිශතයක් කොටස් වෙළඳපොළට නිකුත් කරනවා. ඒකින් ආයෝජකයන්ට මිලදී ගන්න. මේ සමාගම හොඳ ආයෝජනයක් විදියට දකින ආයෝජකයෝ මේ සමාගමේ ෂෙයාර්ස් බයි කරනවා. එතකොට මේ කොටස් ප්‍රමාණය අනුව ඒ පුද්ගලයන්ට සමාගමේ අයිතිය හම්බ වෙනවා. මේ අලුතෙන් හම්බෙන සල්ලි වලින් සමාගමට පුළුවන් අලුත් ආයෝජන අවස්ථා වලට යොමු වෙන්න. මේ සමාගමේ කොටස් වලට වෙළඳපොළ තියෙන ඉල්ලුම ඉහළ යනකොට කොටස් වල මිලත් ඉහළ යනවා. මේකෙම අනිත් පැත්තත් එහෙමයි. සමාගම ගැන ආයෝජකයෝ නෙගටිව් වෙනකොට කොටස් තියෙන හැමෝම මේවා විකුණන්න හදනවා. ඒ කියන්නේ සැපයුම් වැඩි වෙනවා, මිල පහළ යනවා. අලුතින් එන ගොඩක් වරද්දා ගන්න තැනක් තමයි මේ කොටසේ වටිනාකමයි කොටසක මිලයි කියන දෙක. ගොඩක් වෙලාවට කොටස් වෙළඳපොලේ කොටස් වලට තියෙන ඉල්ලුම සැපයුම තීරණය වෙන්නේ කොටස් වල වටිනාකම මත නෙමෙයි. ආයෝජකයෝ හිතන පතන විදිය අනුව. එතකොට අලුත් ආයෝජකෙක් විදියට ඔයා බලන්න ඕන දේ තමයි කොටස් වලට තියෙන ඉල්ලුම සැපයුම වෙනස් වෙන්නේ ඇත්තටම සමාගමේ වටිනාකම වෙනස් වීමක් මතද කියන එක. එතකොට මේ වෙළඳපොලත් තුල සමාගමකට පාලනය කරන්න බැරි දේවල් ගොඩක් වෙනවා. අපි බැරිස්ටා එකම උදාහරණයක් ගත්තොත් කෝපි වලට තියෙන ඉල්ලුම ඉහළ පහළ යෑම නැත්නම් අලුත් තරංකාරයක් වෙළඳපොළට එන එක නැත්නම් යාලගේ කෝපි වල අමුද්‍රව්‍ය වල මිල ඉහළ යන එක මැනේජ්මන්ට් එක වෙනස් වෙන එක මේ වගේ සාධක තමයි මේ සමාගමේ දවස ගානේ මිල වෙනස් වීමට බලපාන්නේ. සමාගමක් කෙරේ ආයෝජකයන්ගේ තියෙන විශ්වාසය තමයි මේ මිල තීරණය කරන ප්‍රධානම සාධක. එතකොට මේ ආයෝජක විශ්වාසයම තමයි කොටස් වෙළඳපොලේ දියුණුවටත් කොටස් වෙළඳපොලේ කඩාවැටීමකටත් යන දෙකටම බලපාන. එතකොට මේ ආයෝජකයන්ගේ හැසිරීම හරියට ගණනය කරන්න බැරි නිසා තමයි කොටස් වෙළඳපොළ තුල කෙටි කාලීන ආයෝජනයට වඩා දිගුකාලීන ආයෝජන හැම වෙලාවෙම ලාභදායී වෙන්නේ. ඉතින් ඔයා මතකම තියාගන්න ඕනේ දේ තමයි ආයෝජනය කියන්නේ ප්‍රොසෙස් එකක්. එක දෙයක් ගැන විතරක් බලලා ගන්න තීරණයක් හොඳ ආයෝජනයක් වෙන්නේ නැහැ. ඒක නිසා සමාගම මෙලදී ගන්නවා නම් ඊට කලින් ඒ සමාගම ගැන හොයන්න. ඒකේ වටිනාකම ගැන බලන්න. මිල එක්ක සංසන්දනය කරලා කලබල නොවි තාර්කික විදියට හිතලා ඔයාගේ ආයෝජනය කරන්න.